සින්දුවක් කියද්දී හරිම විදියට පිචින් හදමුද? මොකක්ද මේ පිච් අවුට් කියන්නේ? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලා තරඟයකට වගේ ගියාම විනිශ්චය මණ්ඩලයේ ඉන්න අය කියනවා ඔයාගේ මෙතන පිච්චුන්නේ නැහැ නෝට් එක. පුතා ඔයා පිච් අවුට් ගායනා කරේ කියලා. එතකොට මේ කියන්නේ ඔයා පිචින් අවුට් ගායනා කරනවා කියලා කියන්නේ පිච් එකට ශ්‍රුතියෙන් බැහැරව ඒ කියන්නේ ශ්‍රුතියට අඩුවෙන් ගායනා කිරීම එක්ක අන්ඩර් පිච් නැත්නම් ශ්‍රුතියට වැඩියෙන් ඕවර් පිච් ගායනා කිරීම ඕන්න ඕක තමයි සරලවම මේ පිච් අවුට් ගායනා කරනවා කියලා කියන්නේ. පර්ෆෙක්ට් පිචින් හදාගන්න ක්ලාසිකල් මියුසික් වල එන වැදගත්ම එක්සර්සයිස් එකක් මම ඔයාලට දැන් අරන් එනවා. මේ විදිහට තමයි එක්සර්සයිස් එක කරන්නේ. C නෝට් එක තමයි මම යූස් කරන්නේ. එතකොට ඔයගොල්ලෝ අර මම කලින් එක්සර්සයිස් වල කියලා දුන්නා වගේ හොඳට බ්‍රෙත් එක අරන් ඒ බ්‍රෙත් එකෙන් තමයි ඔයාගේ හඬ එවන්න ඕනේ. නා කියන වවල් එක නා කියන වවල් එක අරන් අර මොකක් හරි ඩ්‍රොප් වෙනවා වගේ තමයි මේක. උඩේ ඉඳන් පල්ලෙහාට ඩ්‍රොප් වෙනවා වගේ මෙන්න මේ විදිහට කඩාන මුකුත් හදන්න යන්න එපා. ඔයාගේ අති සාමාන්‍ය හඬෙන් ඔයා මේක කරන්න. ඊපස්සේ එක්සර්සයිස් එක මෙන්න මේ ආකාරයට කරන්නේ. නා 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 ඊට පස්සේ ආ කියන වවල් එකක් ගන්න. වෙනෙන්න බෑ. හරි ස්ට්‍රේට් තියෙන්න ඕන කෙලින්. ඔයගොල්ලෝ කරලා බලන්න. ඔයගොල්ලන්ගේ අනිවාර්යෙන් පිචින් ස්ටේබල් වෙන එක වෙනවා. ඒක ඔයගොල්ලෝ දවස ගානේ මේ දේ කරන්න පුළුවන් නම් සරිගම පදනී කියන ස්කේල් එක උනත් මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ගේ පිචින් ස්ටේබල් වෙනවා. ඒක ඉර හඳ වගේ ෂුවර්. මේ වගේ වැදගත් එක්සර්සයිස් ඉස්සරහටත් මම ඔයගලන්ට අරන් ඉන්න සූදානම්. කමෙන්ට් කරන්න මේ අභ්‍යාසය ගැනත් කමෙන්ට් කරන්න. ඕගොල්ලන්ට අපහැදිලි තැන් තියෙනවා නම් අහන්න. ඉතින් ආදරෙන් ඉල්ලනවා මාත් එක්ක ඉස්සරහට රැඳිලා ඉන්න ගොඩක් අය මාත් එක්ක රැඳිලා ඉන්නවා. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න. ජය වේවා. ගිහින් එන්නම්. අලුත් අභ්‍යාසයකින් ඕගොල්ලෝම හම්බෙන්න එන්න.